ඔබට ඒ කාන්තී සුගතිය උපදින්න උපකාර වෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සද්ධාව. ඔබ නිතර බුදුගුණ සිහි කරනවා නම්, ඔබ නිතර ධර්මී ගුණ සිහි කරනවා නම්, ඔබ නිතර ආරි මහා ශ්‍රාවකයන්ව සංඝයාව ගුණ වශයෙන් සිහි කරනවා නම්, ඔබේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාාවක් උපදිනවා. එහෙම සද්ධාව ඉන්ද්‍රයක් හැටියට, බලධර්මයක් හැටියට, සීක බලයක් හැටියට දියුණු කරගත්ත කෙනා, ඒ කෙනා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඒ සද්ධාවම බලවත් වෙලා ඔහු මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. පිංහතුනි, දවසක් දෙවිවරු පිරිසක් දිවිය ලෝකෙ සතුටු වෙමින් ප්‍රීති ගෝසා කරනවා. දෙවිවරු බුදු කෙනෙක් පහළ වෙනකොට බුදුන් සරණ යන අය නිසා දිවිය පිරිස වැඩි වෙනවා කියලා දෙවියන් ප්‍රීති ගෝසා කරනවා. ඒකට හේතුව බුද්ධ ශූන්‍ය කාලවල ලෝකෙ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින් පව් කියලා දෙයක් නෑ. ඕන අකුසලයක් කරපල්ලා. ඔය විපාක නෑ. කර්මපල කියලා දෙයක් නෑ. ඔය වගේ අදහසක් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හැටියට පැතිරෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය පිහිටන කාලේ, බලවත් වෙන කාලේ ලෝකෙ බොහෝ පිරිස අකුසල් වලට ලැජ්ජාව බය නැති වෙනවා. ඒ නිසා බොහෝ අකුසල් කරලා, පව්කම් කරලා, මිත්‍යා දෘෂ්ටියේ යුතුව කටයුතු කරලා බොහෝ පිරිස මරණින් මත්තේ අපාගාමී වෙනවා. ඒ කාලවල, මිත්‍යා දෘෂ්ටිය බලවත් කාලවල, බුද්ධ ශූන්‍ය කාලවල දිවිය පිරිස අඩු වෙනවා කියලා. හැබැයි බුදුවරු පහළ වෙනකොට මිනිස්සු සද්ධාව ඇති කරගන්නවා, සිල් ගුණ දහම් රකින්නවා, දන් දෙනවා, පින් කරනවා, කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා, මෙලෝ පරලෝ පිළිගන්නවා, පාපයට බය ලැජ්ජාව ඇති වෙනවා. ඒ තුළ බොහෝ පිරිස මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. ගාථාවකින් කියනවා, යේකේචි බුද්ධං සරණං ගතාසි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියොත් අවබෝධේ නතේ ගමිස්සන්ති අපායං, ඒ අය නම් අපායවල් වලට වැටෙන්නේ නැහැ කිව්වා. පහාය මානුසං දේහං, මානුසං කියන්නේ මේ මනුස්ස දේහය, මිනිස් කය, මිනිස් ශරීරය අතහැරියට පස්සේ දේව කායා පරිපුරෙස්සති, යයි කාන්තෙන් සුගතිය යනවා. එතන පෙන්නන්නේ දිව්‍ය පිරිස වැඩි වෙනවා කියන බුදුන් සරණ යන අය නිසා. එතකොට අපිට පේනවා සුගතියක යන්නත් බලවත්ම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව තියෙන්න ඕන. ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට සුගතිය යන්න නම් අවශ්‍ය පළවෙනිම දේ තමයි කිව්වා තුනුරුවන් ගැන සද්ධාව. පින්වතුනි, බුදුගුණ නිතර සිහි කරනවා කියන්නේ ඒක භාවනාව. ඒකට කියන්නේ බුද්ධානුස්සති භාවනාව. කෙනෙක් නිතර ධර්මයේ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාව. ධම්මානුස්සති භාවනාව. කෙනෙක් නිතර සංඝ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාව. සංඝානුස්සති භාවනාව. මේ විදිහට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති අනුස්සති භාවනා තුනක් තුනුරුවන් ගුණ සිහි කරන කෙනාගේ හිත තුළ නිරන්තරයෙන් වැඩෙනවා. ඒ කෙනාගේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාාවක් වර්ධනය වෙනවා. ඒ සද්ධාව මොහුට කාලයක් සද්ධාව දියුණු වෙන්න තමා තුළ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් වෙනවා. අපි ඒකට ධර්මය කියන්නේ සද්ධා ඉන්ද්‍රිය. ඒ සද්ධාවම කාලයක් යනකොට තමා තුළ බල ධර්මයක් වෙනවා. සද්ධා බලං. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකයෙක්ගේ ධනවත්කම මැන්නේ ඔහුගේ ඉඩකඩම් වලින්වත්, ඔහු පොරෝගෙන ඉන්න රත්තරම් බඩු වලින්වත්, ඔහුගේ දේපොළ, යාන වාහන, ඒ රන්ත්‍රදී මුතුමැණි ගබඩාවල තිබ්බ සල්ලිවත් ඒවැන් නෙමෙයි කෙනෙක්ගේ ශ්‍රද්ධාව බුද්ධ ශාසනය තුළ මනින්. බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ සත් ආර්ය ධනය කියලා මේ ආර්ය ශ්‍රාවකයාගේ ධනවත්කම පෙන්නනවා. ඒ අතර පළවෙනිම දේ තමයි සද්ධා ධන, සද්ධාව ධනය. ඒ සද්ධා ධනයෙන් කෙනෙක් පොහොසත් නම් ඒ කෙනා කවදා කොතන කොයි මොහොතේ ජීවිතය අහිමි වුණත් පිදන්නේ නෑ. මහපාරේ වෙන්න පුළුවන්, සමහර වෙලාවට ගඟේ මුහුදේ ගිලිලා මැරෙන්න පුළුවන්, පස්කන්දකට යට වෙලා මැරෙන්න පුළුවන්. ජීවිතේ සමහරට නිදාගන්නේ උදේ නැගිටින්න දහසක් බලාපොරොත්තු ඇතු, උදේ බලනකොට ඇඳීම මැරිලා. ඒ වගේ ජීවිතේ ඕනම මොහොතක ජීවිතය අවසන් වෙන්න පුළුවන්. හැබැයි ඒ ඕනම මොහොතක ඒ කෙනාට සුගතිය උපදින්න උපකාර වෙන පළවෙනිම දේ තමයි සද්ධාව.